ඔයාගේ පෞද්ගලිකත්වය පිළිබඳ ටිකක් වැඩිපුර සැලකිල්ලක් දක්වන කෙනෙක් නම් සහ ඔයාගේ පෞද්ගලික තොරතුරු වෙන කෙනෙක් අතට යයි කියලා බය ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ ඕෆ් කරගන්න ඕනේ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක්ද මේ ඔප්ෂන් එක සහ ඇයි මේ ඔප්ෂන් එක අපි ඕෆ් කරගෙන පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයා දන්නවා ඔයාගේ ෆෝන් එකට WhatsApp මැසේජ් එකක් ආවත් normal මැසේජ් එකක් ආවත් එන්නේ මේ මැසේජ් එක අපිට ස්ක්‍රීන් ලොක් එකේ දාලා තියදී මෙන්න මේ විදිහට කියවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා මේ ඔප්ෂන් එක ඔන් කරන් ඉන්නවා කියන්නේ ඔයාට අවදාන තුනකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි ඔයාගේ බැංකු කාඩ්පත් භාවිතා කරලා සිදු කරන ගනුදෙනු වලදී ඔයා දන්නවා ඔයාගේ ෆෝන් එකට OTP එකක් එනවා. ඉතින් මේ ඔයාගේ බැංකු කාඩ්පත් වෙන කෙනෙක් අතරපත් වෙන්න පුළුවන් අවස්ථාවක් තිබුණොත් එයාට පහසුවෙන් පුළුවන් ඔයාගේ මේ ෆෝන් එකත් එක්ක මේ මැසේජ් ප්‍රිවිව් හරහා ඔයාගේ OTP අංකය ලබාගෙන එයාට ඕනනම් මේ බැංකු කාඩ්පත් භාවිතා කරලා ගනුදෙනුවක් සිද්ධ කරන්න පුළුවන්. මේක ඔයාට හොරෙන් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් අවස්ථා බොහොම අඩුයි. නමුත් මේ වගේ සිද්ධියක් වෙන්නත් පුළුවන් මෙන්න මේ මැසේජ් ප්‍රිවිව් එකේ හින්දා. දෙවෙනි එක තමයි ඉතින් ඔයා ඊමේල් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඔයාගේ ඊමේල් එක සමහරවිට Facebook, TikTok, Twitter වගේ account වලට ඔයා link කරලා තියෙන්න පුළුවන්. ඔයා මේක user name එක විදිහට පාවිච්චි කරලා ඔයාගේ account මේ create කරලා තියෙන්න පුළුවන්. ඉතින් මේ account create කරපු ඔයාගේ email එක වෙන කෙනෙක් අතටපත් වුණොත් එයාට පුළුවන් ඔයාගේ මේ password වෙනස් කරන්න මේ phone number එකට එන OTP එක හරහා. ඉතින් ගොඩක් දුරට මේක normal message විදිහට එනවා. දැන් WhatsApp වලට තමයි ගොඩක්ම එන්නේ මේ OTP එක. ඉතින් මේ විදිහට ඔයාගේ phone එකට එන OTP මේ screen එකේ view වෙන හින්දා වෙන කෙනෙක්ට පුළුවන් ඔයාගේ මේ ඊමේල් එක යූස් කරලා OTP අංකයක් යූස් කරලා ඔයාගේ ඊමේල් එකේ තියෙන පාස්වර්ඩ් එක වෙනස් කරලා ඔයාගේ Facebook account එක Twitter, TikTok මොනම account එකක් වුණත් එයාගේ අතටපත් කරගන්න. ඉතින් සමහරවිට මේක ඔයා දන්නේ නැතුව ඔයාට හොරෙන් වෙන්න පුළුවන් සිද්ධියක්. අන්තිමේට ඔයාගේ social media account එක ඔයාට අහිමි වෙන්න පුළුවන් මෙන්න මේ message preview හින්දා. ඉතින් තුන්වෙනි එක තමයි ඔයාට මේ අතිශය පෞද්ගලික විදිහට එවන message උනත් වෙන කෙනෙක්ට බලන්න පුළුවන් හැකියාව තියෙන හින්දා ඔයාගේ පෞද්ගලිකත්වයට ටිකක් හානි වෙන්න ඉඩකඩක් තියෙනවා මෙන්න මේ message preview මේ lock screen එකේ පෙන්වන හින්දා. ඉතින් ඒ හින්දා ඔයා මේ message preview එක off කරලා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි කියන මතය තමයි මං ඉන්නේ. ඉතින් ඔයා මේ message preview එක off කරගන්න දන්නේ නැත්නම් ඔයා මේ වීඩියෝ එකේ ඉදිරි කොටස බලන්න. normal message preview වෙන එක නතර කරගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ message app එක මේ විදිහට open කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන dot තුන touch කරලා setting වලට යන්න. setting වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා notifications කියලා option එකක්. මේකත් touch කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා in app notification setting කියලා. මේකත් open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් preview new messages කියලා option එකකට tick එක වැටිලා තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ මෙන්න මේ tick එක අයින් කරලා මේ setting එක off කරගන්න. ඉතින් ඔයාගේ WhatsApp එකට එන message ප්‍රිවිව් වෙන එක නතර කරන්න ඕන නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting open කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා notification කියලා option එකත් මේකත් touch කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් recently sent කියලා app වර්ගයක් තියෙනවා. ඉතින් ඔයාම කරන්න ඕනේ මෙන්න මෙතන පාතින් තියෙන more කියන option එක touch කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ notification එන app ටික ඔක්කොම මෙතනින් පෙන්නනවා. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන WhatsApp කියන එක touch කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා notification categorize කියලා option එක. මේක touch කරලා open කරගන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා message notification කියලා එකක්. මේකේ tick එක අයින් කරන්න නැතුව ඔයා කරන්න ඕනේ මෙන්න මේක උඩ touch කරලා open කරගන්න. ඉතින් ඒක ටිකක් පාතට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා lock screen කියලා. ඉතින් මේක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් show content, hide content සහ don't show notification කියලා option තුනක් දීලා තියෙනවා. ඉතින් ඔයා මෙතනින් select කරන්න ඕනේ මෙන්න මේ hide content කියන option එක. දැන් ඔයාට මේ විදිහට කරාට පස්සේ මේකෙන් back වෙන්න. ඉතින් ඔයා මෙන්න මේ විදිහට setting ටික හදාගත්තට පස්සේ ඔයාට එන message පෙන්වන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් මේ විදිහට පෙන්වන හින්දා lock screen එකේදී වෙන කිසිම කෙනෙක්ට ඔයාගේ message කියවන්න බෑ. phone එක unlock කරන්නේ නැතුව. මේ වගේ වැදගත් තාක්ෂණික වීඩියෝ ඉදිරියටත් ඔයා බලන්න ඕන නම් දැන්ම මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් ගිහින්